අවංකව කියනවා නම් දැන් අපි එදා පාර්ලිමේන්තු කතාවේදී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහා ගිය වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි කියලා. හැබැයි අපිට කියන්න තියෙන්නේ දැන් ඔය පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරාට තවමත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි පළාත් පාලන ආයතන එක මේසක ඉඳගෙන තාම සාකච්ඡාවක් කරලා නැහැ. ඒ කියන්නේ මේ අපි හැමතැනම කතා කරනවා දැන් මේ ප්‍රශ්න තියෙනවා කියලා මින් කතා කරනවා. හැබැයි කිසිම තැනක මේගොල්ලෝ එක මේසක ඉඳගෙන මේක මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරලා නැහැ. මම කියන්නේම දැන් කොරෝනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු පාර්ශ්වයන් එකතු වෙලා ඒකට මෙහෙයුම් මැතිරියක් හදලා මෙහෙයුම් කණ්ඩායමක් හදලා පුදුම වේගෙන්නේ අපි මේකට විරුද්ධව අපි මෙයවුනේ. දැනුත් මම දන්නවා දැන් නැවත වාරයක් කොරෝනා සම්බන්ධයෙන් යම්කිසි ටිකක් තියෙන හින්දා එතන අපේ වැඩසටහන් වලට මම ග්ලව්ස් ගන්න එක ආයතනයකින් ඒ ආයතනයකින් ග්ලව්ස් එක ගන්න එක සම්බන්ධයෙන් බලනකොට ඒ ආයතනයක මට දෙන්න බෑ. මොකද ගවර්න්මන්ට් එක ලොකු විශාල ප්‍රමාණයක් ගවර්න්මන්ට් ඕඩර් කරලා තියෙනවා කියලා ග්ලව්ස් ගන්න. මොකද මේ කොරෝනා තියෙන ඉස්සරහට එන්න පුළුවන් එකට මුණ දෙන්න. දැන් ඒක ලැහැස්ති වෙනවා දැන් එනකොටම ලැහැස්ති වෙනවා. ඒක ඊටාම හොඳයි. එහෙම තමයි වෙන්න ඕන. හැබැයි මේ ඇයි මේ ජලබීතිකාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවා, උත්තර තියෙනවා කියලා දන්නවා. හැබැයි කවුරුත් එකතු වෙලා තාම කතා කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේක දොඩංගොඩ බදාගත්තා වගේ බදාගෙන ඉන්නවා. කිසි දෙයක් වෙන්නෙත් නැහැ. ප්‍රශ්න ගැනත් කතා කරනවා. සෞඛ්‍ය නිලධාරීන්ම තැන් වල කියනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා බල්ලෝ වැඩි මොකද කියලා. ඒගොල්ලෝ ගාව සල්ලිත් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්නෙත් කතා කරනවා. උත්තරේ තියෙන්නෙත් ඒගොල්ලෝ ගාව. ප්‍රශ්න කරන්නෙත් ඒගොල්ලෝ. ඉතින් මේ ගැන අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම අපේ මාධ්‍ය සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ මේක ඇත්තටම මේ මම හිතන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ බහුතරයක් සතුන්ට ආදරය අය. සුළුතරයක් ඉන්න සතුන්ට අකමැති අය. හැබැයි මේ සුළුතරයක් ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් විවිධ මත හදමින් දැන් යන එකක් අපිට පේනවා සමාජ මාධ්‍ය ජාලවල සහ සමහර මාධ්‍ය ආයතන විදියට. ඉතින් මම ඉල්ලන්නේ ඔබේ යුතුයකම ඉටු කරන්න කරුණා කරලා මිනිස්සුන්ගේ වැරදි හින්දා මේ සතුන්ව දංගෙඩියට යවන්න එපා. මොකද ඔබ එකතුනේ නැත්තම් ඔබ මේ ගැන කතා කරේ නැත්තම් මොකද සමහර ප්‍රශ්න වලට උත්තර නැහැ. අපි දන්නවා. හැබැයි අපි කියන්නේ උත්තර තියෙන ප්‍රශ්න වලට මේ උත්තරේ හදන්න නැත්තේ ඇයි කියන එකයි අපි අහන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ ප්‍රෙෂර් එක මේ තියෙන බලපෑම රජයට කරන්න එහෙම නැත්තම් වගකී යුත්තන්ට මේ ප්‍රෙෂර් එක දෙන්න දීලා කොහොම හරි කරලා අපි එකතු වෙලා මේ අහිංසක සතුන්ගේ ජීවිත ටික බේරගමු. ඒ වගේම මම තව කාරණයක් කියන්න තියෙනවා මම අපේ ආදරණීය ජනතාවගෙන් සතුන් ආදරය කරන හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ මේක තමයි මොහොත. මොකද මේ වෙලාවේ සමහර විට මේ යන මේ දැන් මේ යන තියෙන සිදුවීම් ජාලේ අපි තැන් තැන් වලින් මතුවෙන කාරණා එක එකතු වෙලා අනිවාර්යෙන් ඉස්සරහට සමහර විට මේ සත්තු නැවත වාරයක් මරලා දාන කියන තීන්දුවට යන්න ඉඩ තියෙනවා. ඒක සැලසුම් සහගත විදිහට මේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ටික එකතු වෙලා කරනවාද කියලා සැකයකුත් අපිට ඇත්තටම තියෙනවා. ඒගොල්ලෝ ජලබීතිකාව අයින් කරන්න ඕනෙත් නැහැ. සතුන්ව යහපතින් තියන්න ඕනෙත් නැහැ කියන විදිහම සැකයක් තියෙනවා. ඒ හින්දා ඔබ අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ඔබ හඩාමදි කරන්න මේක සම්බන්ධයෙන් බලපෑම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනිවාර්ය ඉස්සරහට මේ වැඩසටහන කරනකොට උදව් කරන්න අනිවාර්යයෙන් මම ඉල්ලන්නේ පුළුවන් හැම සංවිධාන වලින්ම මම ඉල්ලන්නේ අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා මේ අපිට කරන්න පුළුවන් අපි දැන් කරන ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක් මේ සත්තු වඳසත්කම් කරමින් ජලබීතිකා එන්නත් ලබා දෙමින් අපි අපේ කාර්යභාරය අපි කරමු. අපි සදේ රාජ්‍යයට උදව් කරමු. ඒ වගේම ඔබට පුළුවන් නම් පාරින්න සතෙක් ඉන්නවා නම් පුළුවන් නම් ඔබට යම්කිසි මුදලක් වියදම් කරලා ළඟම ඉන්න පශුවෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා මේ සතාව වඳසත්කම් කරන්න. ඒ වගේම මම රජෙන් ඉල්ලනවා මොකද මේ ළඟදිත් ඇත්තටම බස්නාහිර පළාතේදී යම්කිසි පිරිසක් සාකච්ඡාවක් කරලා තියෙනවා කොහොමද බස්නාහිර පළාතේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. මේ තැන් වල හුදකලා විදිහට මේ ප්‍රශ්න කතා කරනවා. දැන් අපි දන්න කතන්දරය තමයි අලි ප්‍රශ්නේ ගත්තා දිමිනිස් ගැටුම ගත්තත් එක තැන් වල හුදකලාව දිස්ත්‍රික් කමිටු වල කතා කරමින් හුදකලාව තීන්දුව ගන්නවා. හැබැයි දැන් රටට අවශ්‍ය වෙන්නේ අපි මේ ආණ්ඩුව පත් කරගන්නේ. අපි වෘත්තීය වේදින්දින් මේ ආණ්ඩුව පත් කරගත්තේ රටට ජාතික ප්‍රතිපත්තියක් අදලා ජාතික ප්‍රතිපත්තිය අනුව වැඩ කරන්න. එහෙනම් අපි කියන්නේ අලි මිනිස් ගැටුම පාලනය කිරීම හෝ වේවා රිලා ගහන්නේ පාලනය කිරීම හෝ වේවා බලු ගහන්නේ පාලනය කිරීම හෝ වේවා මේ සියලු දේවල් වලට ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒ ප්‍රතිපත්තියට අනුව මුළු රටම එක විදිහට වැඩ කරන්න කියන එකයි අපි ඉල්ලන්නේ. එහෙම නැතු එක තැන්වල එක සැලසුම් හදනකොට වෙන්නේ මේක හරිම අච්චාරුවක් වෙලා මේක කිසිම ඉස්සරහට යන්නේ නැති වැඩක් වෙන්නේ. ඒ හින්දා අපි ඉල්ලන්නේ රජයට ඉල්ලන්නේ මේකට අදාළ කරන සියලු වෘත්තීය විදිහින් එකතු කරන්න, සියලුම ආයතන ටික එකතු කරන්න, එකතු කරලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ප්‍රතිපත්තිය අනුවෙන් වහාම ක්‍රියාත්මක වෙන්න. මොකද අපි පරක් වුණා කියලා අපි සැලසුම් හදවත හිටියා කියලා සත්තු පැටව දාන එක නතර කරන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම අවුරුද්දට දෙපාරක් පැටව දානවා.
අවසානයේදී අපි මේ සැලසුම් කරන්න ගන්න කාරණේ අපේ ගිහාන් සහෝදරයා කිව්වා වගේ ඒ කාලේ අපි ගන්නකොට මේගොල්ලෝ පැටව දාලා මේ ගහනේ දෙගුණයක් වෙන්න පුළුවන්. ඒ හින්දා අද ඉඳන් හෙට ඉඳන් හැකි ඉක්මනින් මේ වැඩසටහන පටන් ගන්න. සල්ලි තියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන 200ක්. ඒ මිලියන 200 සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරන්න. පවරලා ඒගොල්ලෝ දැන්ට ලැහැස්ති. අපි කතා කරා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියත් එක්ක කතා කරා. ඒගොල්ලෝ ලැහැස්ති. අපි අධ්‍යක්ෂ දෙනරල්තුමියත් එක්ක අපි ගිහිල්ලා AWC එක විදිහට අපි කතා කරා. එතුමිය ලැහැස්ති මේ වැඩසටහන මූලිකත්වය ගන්න. දැන් තව සුභාරංචියක් තියෙනවා. සියලුම පශු වෛද්‍ය කාර්යාල මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය කාර්යාල විදිහට නම් කරලා දැන් ගැසට් එකක් හිතන්න ඉතර නිකුත් කරන්න ලැහැස්ති. ඉන්ද සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 100%ක් දැන් මේ වැඩසටහන බාරගන්න කරන්න ලැහැත්ති. ඒතකොට චම්ප මහත්මිය කිව්වා වගේ සහෝදර ආයතන තියෙන්නේ මේ මුදල් ටිකයි වගකීමයි පවරලා අවුරුදු 5ක් විතර බලන්න. ඒගොල්ලෝ අනිවාර්යෙන් කරයි කියලා විශ්වාසය අපිට තියෙනවා. සත්ත්ව සුභසාධන සංවිධාන විදිහට අපි ලැහැස්ති මේ සටනට උර දෙන්න. අපිට කරන්න පුළුවන් උපරිම දේ දැනුත් කරනවා. ඊටත් එහා ගිහිල්ලා මුළු රටම එකතු කරලා එක තැනකට ඔබට උදව් කරන්න අපි ලැහැස්ති. ඒ හින්දා අපි රජයට කියන්නේ සෞඛ්‍ය ඇමතිතුමාට කියන්නේ අපි නියෝජ්‍ය ඇමතිතුමාට කියන්නේ අපි ගරු ජනාධිපතිතුමාට කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගැන බලන්න අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. ඊයේ පෙරේදාත් අපි අධිකරණයේ සම්බන්ධයෙන් යම්කිසි කතාවක් ආවා බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච නිදහස් කිරීමක් සම්බන්ධයෙන්. ඔබලව අන්දනවා තවමත් ඇන්දෙන්න එපා. අපි ආවගමනුත් කිව්වා දැනුත් කියනවා බොහොම සුදු ඇඳුම් ඇඳගත්තට ඒගොල්ලන්ගේ අස්සේ තියෙන්නේ බොහොම නරක දේවල්. ඒ හින්දා අහුවෙන්න එපා, ඇන්දෙන්න එපා. විද්‍යාත්මක හොයලා බලලා හරි තීන්දුව ගන්න. අපි තාමත් ජනතාව විදිහට ඔබත් එක්ක ඉන්නවා. හැබැයි ඔබ මේ අහිංසක සත්තුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පටන් ගත්ත දවස් ඉඳන් අපි අනිත් පැත්තේ අපි ඔබට විරුද්ධව මහමගට බහිනවා.